බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ විදිහට. ඒතු විඤ්ඤෝ පුරිසෝ ආසටෝ අමායාවි මා ළඟට තක්කඩි නැති මායා නැති නැනවත් මිනිසෙක් පැමිණේවා. මොන જાති මිනිසෙක් දෙන්න කියන්නේ? ප්‍රඥාවන්ත මිනිසෙක් පැමිණේවා. අහං ධම්මං දේසේ මිහං අනුශාසයාමි. මං ඔහුට ධර්මයේ කියනවා. මං අනුශාසනා කරනවා. ඔහු ටික කලකින්ම මේ ධර්මයේ දකිනවා. එහෙමනම් මේකේ තිබෙන සුදුසුකම මොකද්ද? ප්‍රඥාවන්ත කෙනෙක් වීම. ප්‍රඥාවන්ත කෙනා තමයි සම්මා දිට්ඨියට පිවිසෙන්නේ. සම්මා දිට්ඨිය කරා යන්නේ. බුදුරජාන් වහන්සේ එක තැනක දේශනා කළේ නැද්ද? මාගේ මේ ධර්මය ප්‍රඥාවන්තයින් සඳහාය. දේශනා කළේ නැද්ද? ප්‍රඥා නැති අය එතකොට මොකද්ද කරන්නේ? නියතමානීව තමන්ගේ ප්‍රඥාව නැති බව තීරුම් ගැනීම. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ වාපි තේනසෝ. යම් නුවණ මද කෙනෙක් තමන්ගේ නුවණ නැති බව තීරුම් ගනීද ඒ කරුණින් ඔහු පණ්ඩිතෙකි. බාලෝච පණ්ඩිතමානි අඥාන පුද්ගලයේ පණ්ඩිතයෙක් සියල්ල දන්නවාය කියලා හිතාගෙන ඉන්නවා. සවේ බාලෝති උච්චති. ඔහු සැබෑවටම බාලයෙක්. එතකොට පින්වත්නි ප්‍රඥාව කියන එක අපිට බලෙන් ගන්න බැරි නම් ප්‍රඥාව කියන එක කොහොම එකක්ද එහෙනම්? ප්‍රඥාව කියන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් තමයි මිනිසයා හොඳ නරක දෙක බෙදාගන්නේ. කුසල අකුසල් බෙදාගන්නේ. යහපත අයහපත බෙදාගන්නේ. ප්‍රඥාව නැත්තම් ඒ කෙනාට මව් ගුණ තේරෙන්නේ නැහැ. පියාගේ ගුණ තේරෙන්නේ නැහැ. ගුරුවරයාගේ ගුණ තේරෙන්නේ නැහැ. සත්පුරුෂයාගේ ගුණ තේරෙන්නේ නැහැ. ප්‍රඥාව නැති කෙනාට. ඒක තමයි ප්‍රඥාව නැති බවට ලකුණ. ප්‍රඥාව නැති කෙනාට තේරෙන්නේ නැහැ මොකවත්. සාධාරණේ තේරෙන්නේ නැහැ. යහපත තේරෙන්නේ නැහැ. අයහපත තේරෙන්නේ නැහැ. ප්‍රඥාව නැති කෙනා දඩයන් බල්ලා වගේ. සාමාන්‍යයෙන් දඩයන් බල්ලා ඉස්සරහට තමන්ගේම ස්වාමියාව පෙන්නලා උසි කියනවා. එතකොට මොකක්ද දඩයන් බල්ලා කරන්නේ? දුවගෙන ගිහිල්ලා තමන් ඇති දැඩි කරපු එක්කෙනාම හපන්නේ නැද්ද? ඒ ප්‍රඥාව තියනවද ඒ සතාට? නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රඥාව තමයි අපිට උවමනා දෙයි. එතකොට ප්‍රඥාව කොහොමද ලැබෙන්නේ? ප්‍රඥාව තමයි සංසාරේ අපිට ලැබෙන ලොකුම තෑග්ග. අපිට උපදීමෙන් ලැබෙන ලොකුම තෑග්ග ප්‍රඥාවයි. එතකොට මේ ප්‍රඥාව කරා යන්න අපි උපතින් ලබන දේ අපි තුල තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. දන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මේ මාර්ගඵල ලබන්න සුදුසුකම් ලැබූ මාර්ගඵල ලබන්න හිටපු ශ්‍රාවකයෝ හැසිරුණේ ප්‍රඥාවන්ත හැටියටද? පටාචාර කෙල්ල කාලෙම යන්නේද මේ පැනලා? ප්‍රඥාවන්ත හැටියටද කටයුතු කළේ? නෑ. කිසා ගෞතමී තමන්ගේ පුතා නැති වෙච්ච වෙලාවේ ඒ මලකඳ අතට අරගෙන බෙහෙත් හොය දිව්වේ නැද්ද පාර දිගේ? දිව්වා. එතකොට කසී බාරද්වාජ තමන්ගේ කුඹුර ළඟට බුදුරජාණන් වහන්සේ වැඩි වෙලාවේ ඔබ වහන්සේට මේ හොඳට තියෙන්නේ අත්පා මේ අස තරුණින් නොවේ මං වගේ වගා කරගෙන අනුභව කරන්න එපාය කියලා කිව්වේ නැද්ද? නමුත් මේ හැමෝම ප්‍රඥාවන්තයෝ. ඒගොල්ලන්ගේ ජීවිතය ඇතුලේ ඒ ප්‍රඥාව තිබ්බා.
හොඳට මෝරපු නිලුම් පොහට්ටුවක් වගේ ඒ ප්‍රඥාව තිබ්බා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුණාට පස්සේ ඒ ප්‍රඥාව විකසිත වුණා. දැන් අපි අහනවා විකසිත වෙන්නේ නැහැ. අපි ධර්මයේ අහනවා විකසිත වෙන්නේ නැහැ. ඇයි විකසිත වෙන්න ප්‍රඥාවක් තියෙන්න එපාය. ඒ විකසිත වෙන්නේ නැත්තම් මොකද්ද තියෙන්නේ නම්? ඔන්න එනවා අපිට ටික දවසක් ගියාම ආඩම්බරයක් එනවා. මම දැන් ධර්මයේ දන්නවා. ඒ මොකද්ද? මතක ශක්තිය. ඒ මොකද්ද? මතකය. මතකය ප්‍රඥාවේ ලකුණක් නෙවෙයි. තර්කය ප්‍රඥාවේ ලකුණක් නෙවෙයි. ප්‍රඥාවේ ලකුණ අවබෝධය. එතකොට අවබෝධ වෙන්න ඕනේ මොකද්ද? මේවා කුසල්. මේවා අකුසල්. එතකොට මේ කුසල් අකුසල් දෙක හඳුන ගන්න යමෙක් දක්ෂද එයා තුල ප්‍රඥාව තිබේ. දැන් එතකොට පින්වත්නි ඔබ තුල කුසල් අකුසල් හඳුන ගන්න දක්ෂද නැද්ද කියලා බලද්දී නම් ඔබ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් කුසල් මොනවද අකුසල් මොනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. එතකොට දැන් කියන්න බලන්න කුසල් මොනවද? මං කියන එකට නැත්තම් නෑ කියන අනං හා කියන්නේ. හරි. ලෝභ නැතිකම. හරිද? හරි. හිතට ගත්තු එක. හරිද? හරි? වැරදි. ලෝභ නැතිකම කුසල්. ඊළඟට තරහ නැතිකම කුසල්. සාධාරණ ඉදිරියේ ජීවිතයේ දීම මොකද්ද? අකුසල්. අසාධාරණ ලක්ුණාම කිපීම මොකද්ද? අකුසල්. අසාධාරණ ලක් වෙනවා. එතකොට යා කොහොමද කුසලිය උපදවන්නේ? එයාගේ හිතට යා කතා කරන්න ඕනේ. ඇද්ද උඹට? මේ සංසාරේ කැරිකි යනවට කාපන් හොදට. එහෙම වෙන්න එයාට බාහිර ලෝකෙ කෙරෙහි ප්‍රශ්නයක් හටගන්නේ. එයා කලකිරින්නේ එක දෙයකට ඉපදී යන ගමන ගැනයි. සසර ගැනයි. ඒ සසර ගැන කලකිරෙන එක්කිනාට විසඳුමක් නැද්ද? විසඳුමක් තියෙනවා. මට ආසවලා බැන්නේය. මට ආසවලා ගැහුවේය. අසවලා මගේ දේ පැහැරගත්තේය. අසවලා මට හිංසා කළේය. මෙහෙම කීකී නෙක්කිනාට වෛර කිරීම ඇර විසඳුමක් නැහැ. වෛරය කියන්නේ මොකද්ද? කුසලයක්ද? අකුසලයක්. අන්න කුසල අකුසල හඳුන ගන්න විදිය. මේ විදිහට කුසල අකුසල හඳුන ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? මේ හිතේ තියෙනවා ලාටු වලට වඩා සැර જાතියක්. ලාටු නම් ඇදලා ගත්ත හැකි. මේ හිතේ බැස ගන්න කෙලිස් අනිත් කෙලිස් වලට එකතු වෙනවා. වෛරය මිච්ඡා සංකල්පයට එකතු වෙනවා. මිත්‍යා දෘෂ්ටියට එකතු වෙනවා. මිත්‍යා වචන වලට එකතු වෙනවා. මිත්‍යා ක්‍රියාවට එකතු වෙනවා. මිත්‍යා ආජීවයට එකතු වෙනවා. මිත්‍යා වායාමයට එකතු වෙනවා. මිත්‍යා සතියට එකතු වෙනවා. මිත්‍යා සමාධියට එකතු වෙනවා. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පාලිගැනීම, එකට එක කිරීම මේ ඔක්කොම අකුසල් එකට එකතු වෙනවා. මේ එකට එකතු වෙන ස්වභාවයේ හිතක් අපට තිබේ නම් ඔහු ඉන්නේ විසඳුම දිහා බලාගෙනද දුක දිහා බලාගෙනද? දුක දිහා බලාගෙන. දුක දිහා නොබලා ඉන්න නම් ඒ කිනාට කුසල් අකුසල් තේරෙන්න ඕනේ.
වෙන මොනවා තේරුණත් වැඩක් නැහැ. එන මොකුත් තේරුම් ගන්න බෑ හැබෑවටම.